Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අන්න අපි අද තවත් ලස්සන ජර්නි එකක් යනවා. ඔන්න ඉතින් අපි අද ඇවිත් ඉන්නේ ගුරුබැවුල නේෂර් පූල් එකට යන්න. මම හිතනවා ගොඩක් අය ඇවිත් ඇති කියලා. නේචර් පූල් එකට යන්න කලින් අපි ඒකට ටිකට්ස් අරගෙන ඉන්න ඕනේ. එහෙනම් අපි ටිකට් ගන්න යමු. වැඩිහිටි කෙනෙක්ට නම් පූල් එකට ටිකට්ස් ගද්දී රුපියල් 300ක් වගේ වෙනවා. පොඩි කෙනෙක්ට නම් 150ක මුදලක් තමයි යන්නේ. ඔයගලන්ට පුළුවන් එයාලගේ ෆාම් එක බලන්න යන්නත්. ෆාම් එක බලන්න වෙනම ටිකට් ගන්න ඕනේ. අපි අද යන්නේ පූල් එකට විතරයි. මොකද අපි එද්දි ටිකක් හවස් වුණා. අපිට ෆාම් එක බලන්න යන්න ටයිම් මදි වෙනවා. ඒ නිසා අපි පූල් එකට විතරයි යන්නේ. අපිට ටිකට්ස් ගනිද්දි දැනුවත් කරනවා අපිට පූල් එකේ ඉන්න පුළුවන් පැය එකමාරක වගේ කාලයක් තමයි. පූල් එක ළඟට කෑම වර්ග මොනවත්ම ගෙනියන්න දෙන්නේ නැහැ. මම මේ කියා යන්නෙත් ඒක. මොකද ඒගොල්ලන් කියන්නේ මේක ස්වාභාවික හදපු පිහිනුම් තටාකයක් නිසා කෑම කොළ කඩදාසි දාලා එතන අපවිත්‍ර වෙන්න පුළුවන්. ඔයාලා දුරක ඉඳන් එන කෙනෙක් නම් ඔයාලට පුළුවන් එයාලගේ රෙස්ටුරන්ට් එක තියෙනවා. එකෙන් ටී එකක් පීලා එහෙම නැත්නම් කෑම කාලා එන්න. නමුත් පූල් එක ළඟට මොනවත් කෑම වර්ග ගෙනියන්න දෙන්නේ නැහැ. නාන්න විතරයි. ස්විමින් පූල් එකට යන්න තියෙන්නේ මේ ගුරුබැවුල ස්ටේට් එක මැදින්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ වගාවන් තියෙනවා. අපි යන්නේ මේ ඒගොල්ලන්ගේ තේ වත්ත මැදින්. මෙතෙන්ට එන්න කලින් කෝල් කරලා එන්න ඕනේ. මොකද සතියට දවසක් දෙකක් වගේ මෙතන වහනවා. මේක හැමදාම ඕපන් නැහැ. අනිත් එක තමයි අධික වර්ෂාපතනයක් තියෙන දවස්වලටත් පූල් එක ඕපන් නැහැ. මොකද මේක ස්වාභාවික හදපු පිහිනුම් තටාකයක් නිසා වැස්ස දවස්වලට පූල් එකට එන්න දෙන්නේ නැහැ. කෑම කුදාලා කෙනෙක් යවනවා නම් නැවතනවා නම් මේ නිසා පූල් එකට බහින්න කලින් මෙතන මේ ෂවර් තියෙන ෂවර් වලින් නාලවන පූල් එකේ තියෙන ගැඹුර අඩි 5 යඟල් 2යි අර පැත්තට තමයි වැඩි වෙන්නේ. ඔව් අපේ අර නීති රීති දාලා තියෙනවා. ඒ කියන්නේ මෙතන අපේ මුකුත්ම දෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන අපේ පාඩ සමරන්න දෙන්නේ නැහැ. ආහාර පාන ගන්න දෙන්නේ නැහැ. ඔය දීලා එන්න මෙතන බොන්න බන්ති ගන්න පනින්න බින්දුව දාලා දෙන්නේ නැහැ. වැඩි පැත්තෙන් බහින්න නම් යා පැත්තේ කෙලවරින් බහින්න පුළුවන්. උඩට විත් යනවා නම් ඒවලට වැලි යන නිසා පොඩ්ඩක් ෂවර් එකකින් හරි පූල් එකකින් හරි වතුර දාන් කකුල් සෝදන්න. හරි.
පූල් එකට යන්න කලින් පූල් එක ගැන තියෙන රූල්ස්, එතකොට පූල් එක ගැන විස්තර, පූල් එකේ ගැඹුර, ඒ හැමදේම අපිට කියලා දෙනවා. ඊට පස්සේ අපිට එතන ෂවර් එකක් තියෙනවා. ඒ ෂවර් එකෙන් වොෂ් කරගෙන පූල් එකට බහින්න පුළුවන්. මෙතන හරියම ලස්සනයි. ලස්සන පරිසරයක් තියෙන්නේ. වටේම කොළපාට විතරමයි තියෙන්නේ. හරිම පිරිසිදුයි. ඒ වගේම හරියම ලස්සනයි. ඕනම කෙනෙක්ට නිදහසේ ඇවිත් ඉඳලා යන්න පුළුවන්. හරිම නිස්කලංක පරිසරයක් තමයි තියෙන්නේ. ස්විමින් කරලා ඉවරුණාට පස්සේ ඔයාලට පුළුවන් එයාලගේ රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා කෑම ගන්න. ඒකේ මෙනු එක තියෙනවා පූල් එක ළඟම ප්‍රයිසස් එක්කම. ඔයාලට බලලා කැමති මොනවාද කියලා ඕඩර් කරන්න පුළුවන්. එතකොට ඔයාලා රෙස්ටොරන්ට් එකට යද්දී ඔයාලගේ කෑම එක රෙඩි කරලා තියෙනවා. ඒ වගේම එයාලගේ කිරි වර්ග, යෝගට් වර්ග, චීස්, ඒ හැරුණම පීට්සා වර්ග හැම දෙයක්ම තියෙනවා. ඩෙවල් වර්ග තියෙනවා. ඔයාලා කැමති දෙයක් ඔයාලට ඕඩර් කරගන්න පුළුවන්. මේක ස්වාභාවික පිහිනුම් තටාකයක් කියලා කියන්නේ මේක ස්වාභාවික උල්පතකින් හදපු එකක් නිසා ඔයාලට පේනවා ඇති මේ වතුර ප්‍රමාණයක් එළියට යනවා. මේ එළියට යන වතුර ප්‍රමාණය වගේම ප්‍රමාණයක් අනිත් පැත්තෙන් පූල් එකට වතුර එනවා. අපි පූල් එකේ පැයකමාරක වගේ කාලයක් ඉඳියා. ඇත්තටම දැන් ගොඩක් හවස් වෙලා අපි දැන් එළියට යන්නයි යන්නේ. මෙතනින් තමයි අපිට එළියට යන්න තියෙන්නේ. දැන් ඉතින් අපි ආවා වගේම පොඩි දුරක් එළියට යන්න ඕනේ. අපි දැන් මෙහෙමම රෙස්ටොරන්ට් එකට යමු. අපි දැන් රෙස්ටොරන්ට් එකට ආවා. අපි පූල් එක ළඟදී ඕඩර් කරපු කෑම ටික අපි රෙස්ටොරන්ට් එකට එද්දි රෙඩි කරලා තියෙන්නේ. එහෙනම් අපි දැන් වීඩියෝ එක එන්ඩ් කරන්නයි යන්නේ. ඔයාලටත් පුළුවන් ගුරුබාල නේචර් පූල් එක වගේම එයාලගේ ෆාම් එක, ස්ටේට් එක බලන්න එන්න. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්.